හෙල්ලෝ ගයිස් ඉතින් අන්න අද ඔයාලා එකතු වෙලා ඉන්නේ UD Tech Bro එහෙම නැත්නම් UD Tech Bro YouTube channel එකේ තවත්ම brand new episode එකක් එක්ක. ඉතින් කොහොන අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම දැන් මගේ videos වල Pro එකට තේරුම් ගන්න පුළුවන් ඕන නම් මගේ YouTube channel එකේ description box එකට ගිහිල්ලා මම මොන වගේ videos ද කරන්නේ වගේම තමයි ඉස්සරහට ගේන්නේ මොනවද videos වගේ video plans මොනවද ඉස්සරහට තියෙන සියලුම දේවල් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මම ඉස්සරහට කතා කරලා කියන්නම්. ඉතින් කොහොම කොහමද අද අපි කතා කරන්නේ එහෙම අද අපි කතා කරන්නේ පුංචි task complete කරලා. එහෙම නැත්නම් ඔය පුංචි වැඩ තියෙන පුංචි task කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් අන්න ඒ වගේ task complete කරලා ඔයාගේ අතට පුංචි මුදලක් හොයාගන්න පුළුවන් පුංචි වැඩක් ගැන. ඉතින් ඇත්තටම ඔය නිකන් ෆෝන් එකට නිකන් ලැප්ටොප් එකට කම්පියුටර් එකට කාලේ කරන වෙලාවේ මේක පුංචි වැඩක් කරාම ඔයාගේ අතටත් කීයක් හරි එනවනේ. ඉතින් ඇත්තටම මේක විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා සල්ලි හොයලා ඒ වගේම මම මේ සල්ලි අතට අරගෙන ලංකාවේ විතර මම මේ සල්ලි වේදම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයකට බය වෙන්නේ නැතුව මේ සල්ලි අතට ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ගැන කතා කරද්දී. හරි. ඉතින් එහෙනම් මේ වෙබ්සයිට් එකේ නම මම ඉස්සෙල්ලාම කියලින්නම්. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි TaskPay කියලා කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක කරා ඔයාලට පුළුවන් ඇත්තට මේක ලංකාවේවත් ඇමරිකාවේවත් වෙබ්සයිට් එකක් නෙමෙයි. මේක ඇත්තටම මම ඔය වීඩියෝ එකේ ඉස්සරහටත් මේක අපව පැහැදිලි කරලා දෙන්නම්. මේ වෙබ්සයිට් එක ඇත්තටම රුසියාවේ නිෂ්පාදිත වෙබ්සයිට් එකක්. ඉතින් මේක කරා ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා කොහොම හරි ඔයාගේ ටාස්ක් කම්ප්ලීට් කරලා එහෙම නැත්නම් ඔය පුංචි දේවල් කරලා පුංචි දේවල් ඉස්සරහට ඔම කියන්නම් මොනවද කියලා. ඉතින් පොඩි දේවල් කරලා මුදලක් අතර ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම එහෙනම් අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ වෙබ්සයිට් එකේ වගේම තමයි කොහොමද මේ වෙබ්සයිට් එකෙන් සල්ලි වන්නේ කියලා. ඇත්තට මේකට කම්පියුටර් එකක් ඕනේ කියලා හැම එකක් නෑ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ස්මාර්ට් ෆෝන් එකවත් යූස් කරන්න. ඉතින් ඇත්තට මම මේක දැන් පෙන්නන්න ඕනේ ද කම්පියුටර් එකට යනවා. මොකද ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා. ඉතින් ඔයාගේ ඇස් තියෙන ස්මාර්ට් ෆෝන් එකේ උනත් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන කිසිම ඉෂුව එකක් නැතුව වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි කම්පියුටර් ස්ක්‍රීන් එකට අපි ගිහිල්ලා බලමු කොයි වගේද වෙබ්සයිට් එක අපිට ෆීල් වෙන්නේ කියලා. හරි ගයිස් ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට ඔයාලට එන්න හැකියාවක් තියෙනවා. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එක කරා. ඉතින් ආපුවහම මෙන්න මෙතනදී මෙන්න මේ පැත්තෙන් ඔයාලට ට්‍රාන්ස්ලේට් කියලා බටන් එකක් ඇපිය වෙයි. ඔයාලට පුළුවන් එක ක්ලික් කරන්න. මොකද මේ වෙබ්සයිට් එක ඇත්තටම ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් ඇමරිකාවේ හදපු එකක් නෙමෙයි. මේක ඇත්තටම රුසියාවේ හදපු වෙබ්සයිට් එකක්. ඉතින් අනේ ඒ නිසා අනිවාර්යෙන් ඔයා මේක මෙතන ට්‍රාන්ස්ලේට් කියලා බටන් එකක් ඇපිය වෙයි. ඒක දැන් මගේ ඉස්සරහට ඇපිය වෙන්නේ. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ මේකේ රුසියන් ලැන්ග්වේජ් එකෙන් එන දැන් මේ භාෂාවන් ඔක්කොම මෙතන රුසියන් ලැන්ග්වේජ් එකෙන් පෙන්නයි. ඉතින් ඔයාලට පුළුවන් ඒකම මම රිෆ්‍රෙෂ් කරලා බලමු නැත්නම් සමහරවිට එයිද කියලා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ටාස්ක් පේ කියලා මෙන්න මේ විදිහට රුසියන් ලැන්ග්වේජ් එකේ ඇවිල්ලා තියෙන මෙන්න මෙතන ට්‍රාන්ස්ලේට් කියලා බටන් එකක් තියෙනවා. තමයි ක්ලික් කරපු ගමන් මේක ඉංග්‍රීසි වලට හැරෙනවා. ට්‍රාන්ස්ලේටඩ් කියලා වැටෙනවා. හරි. දැන් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ එන්ට්‍රන්ස් නෙමෙයි ඔයා sign up කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒකෙත් හරහා ඔයාලට පුළුවන් ඔයාලට ඊමේල් එකක් යූස් කරන්න. මම මේ udtechbro@gmail.com කියන යූස් කරනවා. යූස් කරලා ඔයාලට පුළුවන් මේකට strong password එකක් දෙන්න. ඉතින් ඔයාට ගැලපෙන සහ ස්ට්‍රෝං වගේ හිතෙන පාස්වර්ඩ් එකක් දෙන්න. මොකද ඉතින් මේ වගේ මුදල්නේ තියන්නේ. අනේ නිසා ටිකක් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න. හරි ඊට පස්සේ මම මෙතන පාස්වර්ඩ් එක දීලා මම මෙතන sign up කියන බටන් එක ක්ලික් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි. දැන් අතන මේක TaskPay වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. මේ පාස්වර්ඩ් සේව් කරන්න දානවා. ඉතින් ඔය කැමැත්තක් ඒක. හරි. ඉතින් ඇත්තටම ආයෙත් අහනවා ප්‍රොෆයිල් එකේ පොඩි වෙනසක් ටිකක් කරන්න ඕනේ කියලා. නමුත් අපි භාෂාව පැහැදිලි නැහැ. මෙන්න මෙතන ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කළා මෙන්න මෙතන ඉංග්‍රීසි එකට ට්‍රාන්ස්ලේට් කියන එක ඩන් කියලා දාගන්න. හරි ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් ඔයාලට වෙන විදිහට ට්‍රාන්ස්ලේටඩ් කියන බටන් එකෙන් ඩන් කියලා දාගමු. හරි. ඉතින් ඇත්තටම මෙතන ටයිම් සෝන් කියලා එකක් අහනවා වගේ. මම මේකට ටයිම් සෝන් කියන එකට සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. අපි පල්ලෙහාට කියලා හොයාගමු. ඇත්තට මේකත් රූබල් වලින් පේන අපිට කිසිම දෙයක් හොයාගන්න බෑ. අපි බලමු අපු ට්‍රාන්ස්ලේට් කරලා මේක. show original මොකද වෙබ්සයිට් එක ටිකක් අමාරුයි ගයිස් වැඩ කරන්නේ. චුට්ටක් භාෂා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේක හොයාගමු කොහොම හරි. ඒක මගේ එකක් පතින්නේ හරිද බා. හරි ඉතින් ඔයාලට පේනවාද දැන් මේකේ ඇත්තටම ටයිම් සෝන්ස් ගණනාවක් මෙතන පෙන්නලා තියෙනවා. මේකෙන් ඔයා හොයාගන්න ඕනේ මෙන්න මේ ආසියා කොලම්බෝ UTC දන 5:30 කියන එක ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. මේක ඇත්තටම ගොඩක් තියෙනවා මෙතන හිමිට හොයන්න. මේක ඉස්සෙල්ලාම භාෂාව ට්‍රාන්ස්ලේට් කරගෙන ඉන්න. ඊට පස්සේ වෙන මේක හොයාගන්න. ඊට පස්සේ මම ඒක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මේක මේ විදිහටම තියන්න. තියලා මේක සේව් දෙන්න. ඊට පස්සේ පුංචි ලෝඩින් ටයිම් එකක් යනවා. ඊට පස්සේ කියනවා ඔයාගේ ප්‍රොෆයිල් එක ලස්සනට සේව් වෙලා ඉවරයි කියලා. දැන් අපිට වැඩ කරන්න කලින් පුංචි දේවල් තියෙනවා මේක හදාගන්න. ඉතින් මේවා අපිට මේක ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරන්න. මේක 1 2 3 4 මෙන්න මේ ඔප්ෂන් එක edit data කියන ඔප්ෂන් එක ඔයා ක්ලික් කරන්න ඕනේ. right මෙතන ඔයාගේ යූසර් නේම් එක වෙන විකාර යූසර් නේම් ඇත්තනේ. ඉතින් මේක ට්‍රාන්ස්ලේට් කරගන්න එහෙම නැත්නම් ඔයාගේ භාෂාවෙන් දාගන්න. ඉතින් මම මේක මගේ නමට දාගන්න උදිත් ඇසිලි කියලා. right හරි ඊට පස්සේ අතන ඔයා මේක එන්ටර් කරපු ඊමේල් එක ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ අතන මේකේ ටෙලිෆෝන් කියලා අහනවා වගේ නම්බර් එක. ඇත්තටම කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ සයිට් එක 100%ක්ම විශ්වාසමත් සයිට් එකක්. මම මේක මුදල් අරගෙන තියෙන හින්දා කියන්නේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ කරන ටෙලිෆෝන් නම්බර් එක දෙන්න. මම මේකට දෙනවා. කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඉෂුව එකක් නැති නිසා තමයි. ඊට පස්සේ ඔයාලට ඕන මෙතන පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. නිකන් කලින් දාපු එක සෙට් නැහැ වගේ නේද?
ඊට පස්සේ අතරම මේකේ ආය හදන්න setting එකක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන මේක save කරන බටන් එක ක්ලික් කරන්න මෙතන save කරලා දෙන්න. හරි. ඇත්තට මේ වැරද්ද එක මටත් ඔයාලට පෙන්නන්න ඕන නා. ඉතින් ඇත්තටම මේ username කියන තැන මෙන්න මෙතන ස්පේස් එකක් තියන්න බෑ. ඒක මම ඔයාලට පෙන්නන්න හිටියේ මට අමතකුණා. ඒක පෙන්නන්නත් ඕනේ අනිවාර්යෙන්. නැත්තම් මම ඒක වැරදිට කියුවේ යන්නේ නිසා. ඉතින් මෙතන 70 කියන තැන බිඳුව වදින්න බෑ. මෙතන ඔයාගේ ස්පේස් හිටින්න බෑ. ඉතින් ස්පේස් හිටින්න නැතුව ගහ ගන්න ඕනේ. මෙතන මේක ලොකු වැරද්දක්. ඊට පස්සේ ඔයා save කරනවා. මෙන්න මේ විදිහට ක්ලික් කරලා දෙන්න. හරි. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක successfully save වුණා කියලා තියෙනවා. මොකද ගොඩක් අයට ප්‍රශ්න ඕවා ඊට පස්සේ මගේ කමෙන්ට් කර කර අහනවා. ඉතින් මට ලොකු උත්තර දෙන්න වෙනවා. හරි. ඊට පස්සේ කිව්වනාට පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතන confirm email කෙනෙක් ක්ලික් කරන්න. මොකද මේක නැතුව අපිට කීටවත් හදිසියේ මේක site එකේ මොකක් හරි එකක් ආවොත් එමු නැත්නම් අපි සල්ලි වෙනවා withdraw එකක් දුන්නත් අපිට email එකක් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ email verification එක. හරි. ඉතින් මෙන්න මේක confirm email කෙනෙක්ව ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කියනවා email එකට අපි දුන්න email එකට යාලා කෝඩ් එකක් එවුවා චුට්ටක් එක බලන්න කියලා. හරි. ඉතින් අපි යන් email එකට හරි. ඉතින් ඔයාලට වෙනවද මේකට no reply කියලා මෙන්න මේ රූබල් වලින් රුසියානු භාෂාවෙන් email එකක් කරලා දෙන. ඉතින් ඔයාලට ක්ලික් කරන්න. ඒ ක්ලික් කළා මුකුත් හොයන්න යන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන දිග task එක කියලා පටන් ගන්න link එකක් තියෙනවා. ඉතින් අන්න ඒ link එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පරණ site එක open කරගෙන අයින් වෙන්න. එතකොට download site එකට load වෙනවා. මෙන්න මෙතන අපි භාෂාව තේරුම් ගන්න ඕනේ නැහැ. මෙන්න මෙතන නිල් පාටින් පොඩි ක්ලික් icon එකක් වගේ තියෙනවා. අපි ඒක ක්ලික් කරාම අපේ email එක නිකම්ම confirm වෙනවා. හරි. ඉතින් අපි දැන් අත්‍තරම අර account එකේ හදන්න තියෙන මම නැත්තම් සම්පූර්ණයෙන්ම හදන්න තියෙන හදාගෙන settings ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ සල්ලි වන්න පටන් ගන්න. ඔක්කොම කලින් මේකේ භාෂාව හදාගෙන ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේකේ භාෂාව හදාගන්න. අපි මේකේ මෙන්න මේ always translate කියන page එක මේ translate කියන ටික එක දාගමු. එතකොට අර පුළුවන් හැම වෙලාවෙම මේක අපිට රූබල් වලින් translate කරගෙන ඉන්න දෙයක් නෑ. auto translating mode එකක් තමයි activate වෙන්නේ. හරි. දැන් මේක always translate වෙනවා. උඩ මේක activate තියෙනවා. හරි. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන jobs ගණනාවක් තියෙනවා. ඔක්කොම කලින් මම මේ මුදල් ලේඛක කියලා එන්නම්. ඉතින් අතන මේ මුදල් ලේඛකේ ඔයාලට පේනවා ඇති RUB කියලා තියෙනවා. ඉතින් මම මුලින්ම කිව්වනේ මේක අතරම ඇමරිකාවත් ලංකාවත් වෙබ්සයිට් එකක් නෙමෙයි රුසියා වෙබ්සයිට් එකක් කියලා. ඉතින් අතන මේක රූබල් වලින් තමයි මේගොල්ලෝ මුදල් කියවන්නේ. අතරම අපි රූබල් කියන්නේ මොනවද සහ ශ්‍රී ලංකාවේ රුපියල් වලින් මේක කීයක් දෙකකේ බලන්න ඕන නම් අපිට පුළුවන් රූබල් කන්වර්ට් කරලා බලන්න ශ්‍රී ලංකා රුපීස් වලට. අපි උදාහරණයක් විදිහට ඒකත් බලමු. හරි. පේනවා ඇති රූබල් එකක් කියන්නේ රුපියල් 3.48ක්. ඉතින් ඒකත් ටිකක් ඔලුවේ තියාගන්න. රූබල් එකක් කියන්නේ රුපියල් 3ක්. ඉතින් මේ වගේ පේනවා ලොකු ජොබ්ස් තියෙනවා. රූබල් 19 ගෙවන ජොබ්ස් තියෙනවා 12 තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙන් ඔයා මේ සයිට් එකේ විතරක් ගොඩක් වැඩ කරනවා නම් අතට ඔයාලට පුළුවන් ලොකු ගාණක් හොයාගන්න. දැන් මේක උදාහරණයක් විදිහට මම එක ජොබ් එකක් කරලා පෙන්නන්නම්. අපි යම් මේකේ ඔයාලට පුළුවන් කැටගරයිස් කරලා තියෙන අපිට ලේසි වෙන්නේ. මෙතන ඔක්කොම ෆ්‍රී දාලා තියෙනවත් එක්කම අපිට කැටගරයිස් කරලා පැත්තකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක YouTube කියන එකට මම ටික් එක දානවා. ඊට පස්සේ ඔයාලා මේක ඉක්මනින්ම මේක YouTube categories ටික load වෙලා එනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ buy price කියන එක දෙන්න. එතකොට price list එක වැඩි මේකේ ඉඳන් අඩු මේකට හැදෙනවා. හරි. ඉතින් මම මේකදී පුංචි job එකක් අරන් ඔයාලට කරලා පෙන්නන යටම හරිය තියෙන එකක්. හරි. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම ඇත්තටම මෙතනදී job එකක් ගත්තා දැන් පල්ලෙහාට කියලා තාම ගත්තේ නැහැ මේ list වෙලා තියෙන job එකක්. ඉතින් මේකේ තියෙන ඇත්තටම watch YouTube video plus like එක. ඒ කියන්නේ අපිට තියෙන මේ මෙයාලා දෙන link එකකින් මේ YouTube video එක ගිහිල්ලා බලලා like එකක් දැන් විතර. ඉතින් ඒකට ඒගොල්ලෝ රුපියල් 0.5ක් ගෙවනවා. ඉතින් මේ වගේ jobs දෙයක් කරගෙන කියෙම රුපියල් 2යි. රුපියල් 3යි. ඉතින් මම prices කියන අන්තිමට කියන්නම්. අපි දැන් බලමු මේ task එක complete කරන්න කොහොමද කියලා. මේක උදාහරණයක් විතර මම කරලා පෙන්නන්නම්. හරි. ඉතින් මේගොල්ලෝ ඔක්කොම ටික කියලා තියෙනවා අපිට කරන්න ඕන දේවල් ටික මෙන්න task description එකේ යටතේ. ඉතින් මම කියනවා අපිට YouTube video එක බලන්නලු fullම විනාඩි 2ක් 3ක් අතර කරන අනිවාර්යෙන් එකට like එකක් දාන්නලු. ඊට පස්සේ ඒකට comment දාන්න එපා කියලා ඒගොල්ලෝ ලියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා දීලා තියෙන steps හරියටම follow කරන්න නැත්නම් ඔයාලට මෙතනදී මුදල හම්බෙන්නේ නැහැ. ඉතින් හරියට මේ steps follow කරන්න. හරි. ඇත්තටම ඊට පස්සේ ඔයාලා වෙනවා ඉතින් මේක confirm වෙන්න. ඒ කියන්නේ ඔයාලා මේක කරාද කියලා දැන් මේ ආයතනෙන් දන්නේ නැහැ නේ. ඉතින් අන්නේ හින්දා ඔයාලට මේකට screenshot එකක් attach කරලා එවන්න කියලා තියෙනවා. හරි. ඉතින් lazy වැඩක් තියෙනවා. අපි දැන් මෙන්න මේකේ complete the mission කියන එක උඩ click කරමු. ඊට පස්සේ ඔයාලා කියනවා මේක execute කරන්නද කියලා අහනවා. ඉතින් ඔයාලා මේක start execution දෙන්න. හරි. දැන් අපි load වෙන්නේ මේ කෙලින්ම task එකේ කරන page එකට. ඉතින් අතන මේකේ අපිට බලා ගන්න පුළුවන් අපවර guidelines ඔක්කොම දීලා තියෙනවා. ඒකට අමතරව YouTube link එක දීලා තියෙනවා. ඉතින් අපි දැන් මේ YouTube link එක උඩ click කරමු. ඔයාලට වීඩියෝ එක නම් පේන්නේ නැතුව ඉතින් මම ඒක blur කරලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන් මගේ YouTube වීඩියෝ එකට copyright එකක් දී කියලා. හරි. හරි දැන් අපි කියනවා මේක විනාඩි 2ක් 3ක් අතර බලන්න ඉතින් මම මේක විනාඩි 2කමාරක් විතර ඉස්සර අරන් යනවා. හරි. අපිට මතකයි ඒක කියලා තිබ්බේ like කරන්න කියලා විතරයි වෙන කිසිම දෙයක් කරලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි දැන් මේකේ like කියන බටන් එක press කරමු. හරියට වෙනවද මම වීඩියෝ එකට like එකක් දැම්මා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේකේ screenshot එකක් ගහගන්න විතරයි. දැන් අපි මේකේ screenshot එකක් ගහමු.
හරි ඉතින් අපි දැන් මේ ගත්තේ ස්ක්‍රීන්ෂොට් එක වලට පේනවාද මම ඒක සේව් කරනවා අපබල මේක සේව් කරගෙන desktop එකට හරි දැන් අපි ඒක සම්පූර්ණ ස්ක්‍රීන්ෂොට් එක සේව් කරගෙන ඉවරයි දැන් අපිට තියෙන සම්පූර්ණ මෙන්න මේක මෙන්න මෙතන ඔයා මේ ටාස්ක් එක කරපු සයිට් එකේ පල්ලෙහාට එන්නේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී පොඩ්ඩක් ඔයාගේ වර්ක් රිපෝට් එක ගැන සඳහන් කරලා කරන්න කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකදී ඔයා දාගන්න ඕනේ මම මේ ටාස්ක් එක කම්ප්ලීට් කරා කියලා විතරක් දාගත්තාම බොහොම ප්‍රමාණවත්. හරිද මම මේක දාගත්තා මම මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ දැන් මේකේ සාක්ෂි විදිහට මෙන්න මේ add materials එකෙන් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේකෙදි upload image from your computer කියන ක්ලික් කරන්න. ඉතින් අර ගති ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් අපිට පුළුවන් desktop එකට අපි වාගේ location එකට ගිහිල්ලා මේකට වා ගති ස්ක්‍රීන්ෂොට් එක attach කරගන්න. ඉතින් මම අපිට load වෙනවා ඒක. හරි. අපි දැන් ස්ක්‍රීන්ෂොට් එක attach කරලා දැන් ඔයාලට පුළුවන් මේකේ send report කියන ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට මෙතනදී report submit කියලා වෙනවා. මෙන්න මෙතන refresh කරන්න මේ site එක එතනදී refresher එකක් වදිනවා. හරි දැන් ඔයාලට වෙනවාදී මේ අර හැමෝටම පේන දාලා තිබ්බ ටාස්ක් එකේ මෙන්න මේ under review කියන තැන ඔයා වීඩියෝ එක පොඩ්ඩක් පස්සට යවලා බලන්න මම මේ කලින් වීඩියෝ කරන වෙලාවේ මෙන්න මෙතන එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් මෙතන under review කියලා එකක් තියෙනවා. ඒ තමයි අපි දැන් දාපු එක. කියන්නේ තාම මේකක් මේගොල්ලෝ බලනවා. දැන් මේගොල්ලෝ අපි මේ වීඩියෝ එකට ලයික් කරාද අපි මේ වීඩියෝ එක හරියටම බලලාද කියලා සම්පූර්ණයෙන් මේගොල්ලෝ බලනවා. බලලා ඉවරලා තමයි ඒගොල්ලෝ අපිට අදාළ මුදල ගෙවන්නේ. ඉතින් ඔයාලට වෙනවා මෙන්න මෙතන under review කියන අපේ section එකෙත් මේක බලා ගන්න පුළුවන්. තාම මේකට අපිට මුදල ලැබිලා නැහැ. ඉතින් අපි බලමු දවස් දෙකකින් විතර කොහොමද මේකේ ලැබෙන මුදල් වල withdrawal එකක් දාගන්න පුළුවන් දේ වගේ දේවල්. හරි ඉතින් ඇත්තටම දැන් මම කලින් කිව්වත් වගේම මේ වෙබ්සයිට් එක ඇත්තටම අපිට වැඩ කරලා ගොඩක් මුදල් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි රූබල් වලින් මේකේ දෙන්නේ මුදල්. ඉතින් රූබල් එකක් වෙන්න නැත්නම් රුපියල් 3.98ක් වගේ යනවා. 4.8ක් වගේ යනවා. ඉතින් ඇත්තට මේ මුදල් අපිට පුළුවන් අපේ බැංක් account වලට withdraw කරගන්න. ඉතින් අපි දැන් බලන්න ඕනේ withdraw කරන්නේ කොහොමද කියලා. withdraw කරන්න ඉස්සෙල්ලා මුදල් උපයන්න එපා. ඉතින් දැන් මම ඔයාලට කියලා දුන්නා මේකේ මුදල් උපයන හැටි. ඉතින් හරිම lazy process එකක් තියෙන්නේ. පුංචි දේවල් කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව අර ඔයාලට පේනවා මේ categories list එකේ ඔයාලට categories ගණනාවක් තියෙන කොහොමද job එකක් ඉදගෙන මේ 3000 ගණනක් තියෙන. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් කැමති එකක් select කරගෙන එක වැඩ කරලා කැමති මුදලක් හොයාගන්න. ඉතින් හොයාගත්තට පස්සේ ඔයාලට දැන් මේක withdraw කරගන්න එපා. withdraw කරගන්න කලින් දැන් මමත් මේක ඇත්තට විනාඩි කිහිපයක් වැඩ කරලා ඉතින් අර ඔයාලට වීඩියෝ කරන වෙලාවේ පළවෙනි ජොබ් එක කම්ප්ලීට් කරලා තවත් විනාඩි 2ක් හෝ 3ක් මං හිතන වැඩ කරලා මං රූබල් 6කට 7කට ආසන්න මුදලක් හොයාගෙන ඉවරයි. ඉතින් බලමු අපිට ඒ ටික withdraw කරගන්න පුළුවන්ද කියලා. ඉතින් හැබැයි මේකේ withdraw limit එකක් තියෙනවා. අර රූබල් එකක් ගත්තට රුපියල් 3ක් ඉතින් withdraw කරලා අපි බැංකුවට ගිහිල්ලා මං ඉස්සරහට කියන්නම්. අපි බැංකුවට රුපියල් 3ක් ගන්න නැහැ නේ. ඉතින් අන්නේ වගේ තමයි රුපියලක් withdraw ගන්න එහෙම බෑ. ඉතින් අපි අර ටිකක් වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන ඒ ටික සල්ලි එකතු කරගත්තට පස්සේ තමයි withdraw ගන්න පුළුවන් හැකියාව තියෙන. අපි දැන් බලමු මේ withdraw එකක් දාගන්න කොහොමද කියලා. ඉතින් කලින් මම කිව්වත් වගේම මම විනාඩි කිහිපයක් මේ site එකේ වැඩ කළා. ඔයාලට පේනවා ඇති මම මෙතනදී රූබල් 6ක් earn කරගෙන තියෙනවා. ඉතින් අතන පේනවා ඇති ඔයාලට මෙන්න මෙතනදී රූබල් 6ක් දැන් earn කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මේ සල්ලි ටික අපිට අපේ bank account එකට දාගන්න පුළුවන් කියලා. අතන මම රූබල් 6යි හිව්වේ. ඉතින් ඔයාලට පේනවා ඇති jobs මෙතන ගණනාවක් තියෙන එකක් දෙකක් නෙමෙයි මෙතන 3057ක්ම තියෙනවා. ඉතින් අතන මේක ඔයාලට categorize කරලා තිනවා. ඔයාලට බලන්නකෝ උදාහරණයක් විදිහට තව එකක් මම පෙන්නුවොත් ඔයාලට පුළුවන් social media YouTube click කරන්න යන්න එපා. YouTube ලංකාවට available නැහැ. ඒ හින්දා ඔයාලට භාෂාව හඳුර ගන්න බැරි වෙයි. ඊට පස්සේ captcha නම් මනම් ගොඩක් ඒවා දීලා තිනවා. ඉතින් Google Map reviews ඉතින් ගොඩක් ඒවා දීලා තිනවා. ඔයාලට වෙනදී categories ගණනාවක් තියෙන අනිවාර්යයෙන්ම මාසෙත් කරන්න බැරි නෑ ඉතින්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේකේ දැන් ඔයාලට උදාහරණයක් විදිහට මම විනාඩි කිහිපයක් මෙහෙම දඟලලා වැඩ කරලා රූබල් 6ක් earn කරගත්තා. ඉතින් විනාඩි කිහිපයක් කියන්නේ මම විනාඩි කිහිපයක් වැඩ කරලා දවස් දෙකක් ගියා මට මේ සල්ලි මගේ account එකට වැටෙන්නේ. මොකද මම කලින් කිව්වනේ under review වෙනවා කියලා. ඉතින් under review එකේ ඉඳලා මෙතන දැන් ඔයාලට පේනවා ඇති මම jobs ගොඩක් complete කරා. ඒකෙන් මම 5ක් fail වෙලා තියෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මොකද ඔයත් fail වෙනවා. ඒ කියන්නේ ඔයාලටත් fail වෙන්න උනොත් කියලා. මෙන්න මෙතන fail කියලා තියෙනවා. ඔයාලට පේනවා jobs exchange වල අනිවාර්යෙන් මෙන්න මෙතන completed 9යි. fail 5යි. ඒ කියන්නේ මම දැන්ට jobs 14ක් complete කරලා තියෙනවා. ඒකෙන් 5ක් fail වෙලා තියෙනවා. ඒකම 9ක් pass වෙලා තියෙනවා. ඊට පස්සේ මම fail ටික මෙන්න මෙතන තියෙනවා. sign up එක open website ගොඩක් යා රූබල් එක ටිකක් විතර මම fail වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම complete වලත් මට හොඳ ප්‍රමාණයක් තියෙනවා. right ඔයාලට පේනවා ඉතින් මෙතනදී complete වලත් ගොඩක් ඒවා තියෙනවා. රූබල් 0.5 රූබල් 4ක job එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මම ගොඩක්ම pass වුණ jobs තියෙනවා. ඉතින් fail වුණේවත් තියෙනවා. ඉතින් අන්න හින්දා ඔත් පුංචි idea එකක් ගන්න මෙතනදී fail වෙන්න පුළුවන්. ඒත් වැටෙන්න එපා. දිගටම මේක කරගෙන යන්න. ඒ කියන්නේ දවසින් fail කියන්නේ මම අර විනාඩි කිහිපය ඇතුළත කරපුවා මේ කරලා මම දවස් දෙකක් බලන් හිටියා සල්ලි මගේ account එකට වැටෙනවා. ඉතින් දවස් දෙකකින් සල්ලි මේකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා සල්ලි ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේක ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හරි දැන් අපි බලමු මේක සල්ලි අතර ගන්න කොහොමද කියලා. ඉතින් අතන මේකට මෙන්න මේ උදිත් ටෙක්නික් කියන අපිට පුළුවන් මෙන්න මේ අපේ ප්‍රොෆයිල් එකට ක්ලික් කරන්න. ඒකේ අතරම තුන්වෙනි ඔප්ෂන් එකේ තියෙනවා my balance කියලා. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරන්න. හරි. ඒතර ඔයාගේ මෙච්චර කල්
earn කරපු money ගන්න බලා ගන්න පුළුවන්. මගේ දැන් රුපියල් 6ක් කියලා තියෙනවා. ඒක මම task complete කරපුවා fail වුණේ ඔක්කොම මෙන්න මෙතන list වෙලා පෙන්නනවා. හරි. මේක මෙන්න මෙතන තුන්වෙනියට තියෙනවා withdrawal කියලා option එකක්. ඔයා click කරන්න. ඒ click කරපුවම ඔයාලට පේනවා ඇති අපිට withdraw කරන amount එක දාන්න කියලා තියෙනවා. උදාහරණයක් විදිහට මගේ රුපියල් 6 හින්දා මම 6 දානවා. හරි. ඊට පස්සේ අතර මේක කියනවා අපිට withdrawals ගන්න ක්‍රම තුනක් තියෙනවා. ඉතින් මේක රුසියා වෙබ්සයිට් එක ගන්න. ඉතින් ලංකාවට වගේම ගොඩක් තැන් වල සල්ලි ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට pay account එකක් තියෙනවා නම් ඔයාලට ලේසියෙම pay එකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි නැත්නම් ඔයාලට bank card එක ශ්‍රී ලංකා bank card එකකට කෙලිම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම මේකෙදි අර එකපාරට රුබල් එකක් හෙව්වා කියලා රුබල් එක එළියට withdraw කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් රුපියල් 3ක් බැංක් එකේ ගුණක් ගන්න නැහැ නේ ගිහිල්ලා. ඉතින් අන්න ඒ නිසා දැන් ඔයාලට pay එකට withdraw කරනවා නම් අනිවාර්යෙන් ඔයා රුබල් 100ක්වත් හොයලා තියෙන්න ඕනේ. දැන් මම රුබල් 6යි හෙව්වේ විනාඩි 5ක් විතර ඇතුළතනේ. ඉතින් රුබල් 6යි මං හෙව්වේ. නමුත් ඔයාලට වෙනවා ඇති මෙතන pay එකට ගන්නවා නම් අනිවාර්යෙන් රුබල් 100ක්වත් ඔයා අඩුම හොයාගෙන තියාගන්න ඕනේ. ඒකම බැංක් කාඩ් එක ගන්නවා කියන්නකො. බැංක් කාඩ් එක ගන්නවා නම් 5900ක් ඔයා රුබල් හොයාගෙන තියෙනවා. ඇත්තටම ඉතින් උදාහරණයක් විදිහට ඔයා බැංක් කාඩ් එකේ මිනිමම් withdrawal එක ගන්නවා රුබල් 5900ක් කියන්නේ අතරම රුපියල් 20555ක් ඒ වෙදිත් වල ඉවරයි. චුට්ටයි මහන්සි වෙන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි රුපියල් 100ක් ගත්තොත් ඇතින්ම රුපියල් 348ක්. ඔයා පුළුවන් තරම් try කරන්න රුපියල් 1000ක ටාගට් එකට යන දවසකට රුපියල් 1000ක ටාගට් එකට ගියා කියන්නේ අතරම ඔයා ගොඩක්ම සාර්ථක වෙලා ඉවරයි. ඉතින් දවසකට 3500ක් වගේ මුදලක් ඔයා අතර අරගෙන ඉවරයි. ඉතින් හරි. ඉතින් ඔයාට ලේසිම ක්‍රමය තමයි මෙන්න මේකේ pay එකෙන්. ඉතින් මම pay එක select කරාම ඔයාලට පේනවා pay number එක ගන්නවා. ඉතින් ඇත්තටම pay account එකක් නැත්තම් මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා දෙන්න. මම pay එකක් හදන හැටි සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද pay එක අපිට ඉස්සරහා ජොබ් කරද්දිත් ඉස්සරහා e-money sites වලදීත් ගොඩක්ම වැදගත් site money exchange wallet එකක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මට මැසේජ් එකක් එහෙම නැත්නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියන්න. අපේ pay එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම වීඩියෝ එක අරගෙන එන්නම්. හරි. නැත්නම් ඔයාලට ඉතින් අර ලොකු ටාගට් එකකට ගිහලා ටිකක් පස්සේ withdrawal එකක් ගන්න නම් කෙලිම ඔයාලට කරන්න මේකේ bank card එක select කරලා card number එක දීලා කෙලිම මේක withdraw එකක් දාගන්න. ඉතින් දැන් මට withdraw කරන්න බැහැ. මොකද මම ළඟ තියෙන රුබල් 6යි. ඉතින් මේක රුබල් 1000ක් එකතු කරගන්න අපි withdraw කරන්න රුබල් 1000ක් නෙමෙයි රුබල් 5900 bank card එකකට නම් pay එකට නම් ඇත්තටම රුබල් 1000ක්. රුපියල් නෙමෙයි රුබල් 1000ක්. ඉතින් මම හිතනවාට දැන් සුපිරියට තේරෙන්න දිග කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් try කරලා බලන්න අනිවාර්යෙන් නිකන් අතහැරලා දාලා ඉන්න බා. තව වීඩියෝස් ගොඩක් මගේ channel එකේ එන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. හරි. ඉතින් මගේ channel එකේ ඕනනම් අවශ්‍ය නම් WhatsApp channel link එක ඒ වගේම තමයි TikTok channel link එක ඔක්කොම පල්ලා description එකේ list එක දාලා තියෙනවා. ඉතින් ඒවටත් පුළුවන් ඔයාලට කැමති නම් අපිට follow කරලා join වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ ක්ලික් කරනවා. මම ඔයාලට සුබ දවසක්.